හායි ළමයි කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නව නේද? අද මම ඔයාලට ගෙනාවා ඩේ ව්ලොග් එකක්. අද මම යනවා නුවර තියෙන සහස්වන අච්චාරු ගන්න. සහස්වන අච්චාරු ගන්න යන්නේ තනියෙන් නෙවෙයි. මගේ ඉස්කෝලේ හිටපු පරණ යාළුවෙක් හම්බුණා. එයත් එක තමයි අද දවස ගෙවෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නොකර යම් මාත් එක්ක vlog එකට. ඔයාලා නුවර ආපු ළමයෙක් නම් ඔයාලා නුවර ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා නුවර සහස්වන අච්චාරු පෙරේතයෝ කියන තැන අච්චාරු කොච්චර රසද කියලා ළමයි. අනිත් එක එතන අච්චාරු රසයි වගේම තමයි එතනින් අච්චාරු ගන්න ගියාම ළමයි මාර අමාරුයි. මොකද එතන ඒ තරම් සෙනගක් පිරෙන ෂොප් එක ඇරියාම. එතන සැර ಜಾති සැර කන්න නැති අයට උනත් අච්චාරු ගන්න පුළුවන්. කොහොම හරි අපි අච්චාරු 4යි ගත්තේ. අපි අච්චාරු 4 අරගෙන ගියේ ළමයි KCC එකට. අපි යන්කෝ. නිකන් ඉන්නගේ බලා ඩොටේ ඉන්නේ කොහෙද හේනාවල යකෝ හේනාවල කියන්නේ මේ අර හොස්පිටල් එක ගාවමද? අතන පන්සලට යන ළඟයි නේ. ආව නෑනේ. නෑනේ මං නෑනේ. ඒ ආන් අදුවා අර අපේ ස්කෝලේට වයගෙන අප්පා අර හිටිය ඇතල දැක්කේ නෑ මම. අතරන්නේ දකින්න දකින්න මිනිස්සු ඇගයක් වෙනවා සොරිවත් කියන්නේ නෑ අපි. ආවෙනවා. දැක්කනවා කියලා. ඊට පස්සේ අපි ගියා KCC එක ඇතුලේ තියෙන ෂොප් එකකට. අපි ගියේ පියුමට ඇඳුමක් බලන්න. හැබැයි ඒක හරි ගියේ නෑ ළමයි. ඊට පස්සේ අපි KCC එකෙන් එළියට ඇවිත් අපි ගියා වැවරවුමට බෙන්ච් එකක් හොයාගෙන. ඒ ගියේ අච්චාරු කන්න. තව අච්චාරු ගන්න තිබ්බේ. අපිට අච්චාරු දෙකක් විතර ගන්න තිබ්බේ. මොනවද ගත්තේ? කොහොමයි බම්මන් අරන් තියන්නේ? වතුරේ හොගේ නම් තුනෝනේ. මංගා තියෙනවා. තියනවද? ඔයා මෙතන මේ සීනි වැඩි එකක් අරගෙන බොල් අඩේ ඇයි එච්චර සීනි ඕනේ එකට? ගන්න ඒකේ අමුතු රසක් තියෙනවා. කෝක් කතා වැඩක් නැහැ. ගත්තනම් මේක කන්න කරලා තියෙනවා. කොම්බ මුඛ. මේක සීනි කාපම් මේක කාපම් බෑ කණ්ඩේ රසයි කිය ළමයි අච්චාරු කෑවා. හැබැයි එක අච්චාරුවක් තිබ්බා අපි දෙන්නෙන් කාටවත් කා ගන්න බැරි වුණා. ඇම්බරැල්ල එකක්. ඒක ටිකක් පැණි රස වැඩි ළමයි. හරිද? ඒක ඇත්තටම මේකට මේ පැණි රස වැඩි ඒක. අපි ඒක වැඩි කෑවේ නැහැ. හැබැයි අනිත් අච්චාරු තුන නම් කෑවා. අපි අච්චාරු කාලා ඉවරලා අපි ගියා ෆැෂන් ඒජ් එකට.
ළමයි මේ මට අච්චාරු කෑවහම ගෑස්ටික් වැඩි වෙනවා. හරිද? ඒ වුණාට එහෙමයි කියලා මම අච්චාරු කන එක නවත්තනවද නෑ. මම අච්චාරු කාලා ළමයි ඒකේ අර ඉතුරු වෙනවනේ. හරිද? අර වතුර එක වගේ. ඒකත් බොනවා ළමයි මං ඒ තරමට ඒ අච්චාරුවට ආසයි. ඒකේ ඒ තරම් රසයි. මාර රසක් තියෙන්නේ. හැබැයි රස වගේ නෙමෙයි ළමයි එක කාලා විනාඩි 5ක් යනකොට මට කොහොමද ගෑස්ටික් හොඳටම වැඩි වුණා. ඒත් මං අතහරිනවද? නෑ. හරි අපි යමු vlog එකේ ඉස්සරහට මොකද උනේ කියලා බලන්න. ෆයිනලි අපි ආවා ෆැෂන් ඒජ් එකට. ඔයාලා කවුරුත් දන්නවනේ ළමයි ෆැෂන් ඒජ් එක ඇඳුම් ගැන. ෆැෂන් ඒජ් එක ඇඳුම් මාර ක්වොලිටි ළමයි. ඒ වගේම තමා මාර ලස්සනයි ඒකේ තියෙන ඇඳුම් ගර්ල්ස්ලට බොයිස්ලට ඕනිම කෙනෙක්ට එතන ඇඳුම් මාර ලස්සනයි ළමයි. ක්‍රොප් ටොප්ස් ඩෙනිම් හැමදේම වගේ තියෙන ළමයි එතන රෙදි. ඔයාලා යන්න ඕනි බලන්න. ගිහින් නැති අය යන්න අනිවාර්යෙන්. අපිත් ගියා ෆැෂන් ඒජ් එකට ඇඳුම් ගන්න. අපි ෆැෂන් ඒජ් එකෙන් ඇඳුම් අරගෙන ඊට පස්සේ ගෙදර යන්න තමයි යන්නේ. අපි දැනටත් තිබා හින්දලම අපි දැන් බීම දෙන්න ගත කරනවා. ඊට පස්සේ මං ආවා පියුමි බස් එකට තාන්න. පියුමි බයි. පියුමි. බයි. පියුමිය ගිහින් දාලා මං ආවා ළමයි බෝඩිමඩ. ඔයාලට කියන්න බැන්න බෝඩිමඩ ආවට පස්සේ මට නාන්න යන්න හිතුණා ළමයි. ඊට පස්සේ අපි වෙනද හැමදාම නාන්න යන තැනට තමයි නාන්න ගියේ. ඊට පස්සේ නාලා අපි ගියා ළමයි රොටි කන්න. අපි හැමදාම නාන්න ගියත් ළමයි එතන අංකල්ගෙන් රොටි කනවාමයි. මේ අපි නාන්න ගියේ හොය කියන්න බැරි වුණා නේ ඔයාලට. අපි නාන්න ගියේ මේ දොළුවේ. දොළුවේ තියෙනවා නාන්න ලස්සන ප්ලේස් එක ළමයි. එතන ගොඩක් අය යනවා. ඉතින් අපිත් එතනින් නාලා අපි ගියා රොටි කන්න. රොටිත් එක්ක අපි ප්ලේන්ටි ගිහුවා. ඒ ප්ලේන්ටිය මාර රසයි ළමයි. ඒකට දෙහි දාලා තමයි අපිට ඒ ප්ලේන්ටිය දෙන්නේ. ඉතින් ඒක හරිම රසයි. අපි රොටිත් කාලා ප්ලේන්ටියක් පීලා ඊට පස්සේ ගියා බෝඩිමට. ඔහොම තමයි ඉතින් අද දවසම ගෙවුනේ. යාළුවත් එක්ක නුවර ගියා. ඊට පස්සේ ඇවිත් නාන්න ගියා. රස රොටි කෑවා. රස ප්ලේන්ටියකුත් දීලා තමයි ගියේ. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. vlog එක මුලින් ඉඳන් ඉවර වෙනකම් බලපු හැමෝටම thank you. ඊළඟ vlog එකකින් හම්බෙමු. හැමෝටම bye. පරිස්සමෙන් ඉන්න. see you.